අයිබෝන් මේ වෙනකොට NPP එක බලයට පත් වෙලා මාස 3ක් විතර වගේ වෙනවා. ඒ අතරතුරේ කෙනා කියනවා යම් දේවල් මේ ආණ්ඩුවේ තියෙන වැරදි ආණ්ඩුවේ තියෙන ආණ්ඩුවේ පක්ෂය කියනවා ආණ්ඩුවේ ඒක උපරිමාකාරයෙන් රැකීම සඳහා කටයුතු කරනවා. සහ මේ සමහරක් අය මේ ආණ්ඩුවට විරුද්ධව මේ දැඩි ලෙස ආණ්ඩුවට ප්‍රහාරයක් කළා දෙනවා. කොහොමවත් අපි දකින්නේ මේ දෙපැත්තමට යන්නේ නැතුව මේ ඇති කරපු වෙනස්කම සාමාන්‍ය පක්ෂ දෙකක් වෙනස් වුණා වගේ නෙමෙයි. මේක සහ මුලින්ම වෙනස්. මොකද මෙච්චර කාලයක් ඒ පක්ෂවලට මිනිස්සු හිටියේ. ඒ පක්ෂවල මිනිස්සු තමයි බලයට පත් කරේ ආණ්ඩුව. මෙතන මේ ජනතා විමුක්ති පෙරමුණ ගත්තම 3%යි තමයි 3% මට්ටමේ තමයි හැමදාම තියෙන්නේ. හැබැයි 50 ගාණක් වෙනකම් ඒ 3% උස්සන්න වෙන චේන්ජ් එකක් ලංකාවේ වුණා. ඒක තමයි අරගලේ. මේ අරගලෙන් පස්සේ ඇතිවෙච්ච ඒ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න කියලා බොහෝ දෙනෙක් ඉල්ලන්න පටන් ගත්තා. මේ ඉල්ලීම හරිම වැදගත්. මේ ඉල්ලීමෙන් පස්සේ ආපු ආණ්ඩුවක්. ඒතකොට මේ ඉල්ලීමට අහුම්කම් දෙන්න ඕන ආණ්ඩුවක්. ඒ අනිත් පැත්තෙන් තමන්ගේ පාක්ෂිකයෝ විතරක් ඉන්න ආණ්ඩුවක් නෙමෙයි. මේ පාක්ෂිකයන්ට වඩා ඊට වඩා 20-30 ගුණයකින් පොදු ජනතාව නියෝජනය වෙන ආණ්ඩුවක්. එතකොට අහුම්කම් දෙන්න ඕනේ පොදු ජනතාවට. ඒ පොදු ජනතාව කියන්නේ පාක්ෂික ජනතාව නෙමෙයි. හැබැයි මේ පොදු ජනතාවට අහුම්කම් දීම තුළ සාධනීය පියවර ගොඩක් කරන් තියෙනවා මේ NPP ආණ්ඩුව. ඒතකොට අපි ඒ විදිහට පිළි ඉන්නවා. එතෙන්දී මේ මජර දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න අවශ්‍ය කරන තත්ත්වයක් නිර්මාණය කරලා තියෙනවා. ඒකෙදී කොහොමවත් ජනතා විමුක්ති පෙරමුණේ තිබිච්ච සම්ප්‍රදාය සහ ඒගොල්ලෝ පෞද්ගලිකවම වංචා සහ දූෂණ වලට විරුද්ධ ඒගොල්ලන්ගේ ක්ලීන් ගතියක් තියෙනවා ඒගොල්ලන්ගේ පක්ෂේ. ඒක අරගලේ විසින් නිල්ලපු දේ නිසාම NPP ආණ්ඩුවත් ඒකේ කොටස්කාරයෙක් බවට පත් වුණා. ඒතකොට මේකේදී විශේෂයෙන්ම අපි දකිනවා මේ වෙනකොට මේ දේශපාලන සංස්කෘතිය වරකම දූෂණය වංචාව මේවා ආර්ථිකයට බලපාන ප්‍රධාන ප්‍රශ්න. ඔයගොල්ලෝ ගන්නවා ඊපෙරේද වෙච්ච වැඩක්. යූත් එකේ මේ හරි ප්‍රනාන්දු මෙච්චර මේ ලංකාවේ සාමාන්‍ය අය කියන්නේ ක්ලීන් රනින් කියලා. ඒ ක්ලීන් රනින් තමන්ගේ දේශපාලන ව්‍යාපාරය වෙනුවෙන් මොනතරම් අපයෝජනය කරාද මේ සල්ලි කියන එක. ඒකට එහෙම දෙයක් අපි දකින්නේ නැහැ මේ ආණ්ඩුවේ. මේ ආණ්ඩුවේ බොහෝ මන්ත්‍රීවරු බිස්නස්කාරයෝ නෙමෙයි. ඒ වගේම මේ ආණ්ඩුවේ බොහෝ දෙනෙක් හොරකමට වංචාවට දූෂණයට අවශ්‍ය කරන ව්‍යුහයක් ඒ පක්ෂවල නැහැ. මේ ජනතාව එකතු වෙලා තියෙන්නේ ඒකට වෙනස් ඒ අරමුණ සඳහා. ඒතකොට අනිවාර්යයෙන්ම මේක සිද්ධ වෙනවා මේ ආණ්ඩුව රැකීමේ වගකීම තියෙනවා. මේ ආණ්ඩුව රැකීම මේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් ඇති කරන්න අර ජයර්ජන බලයටපත් වෙලා අවුරුදු 17ක් රට පාලනය කරා. එක දිගට මොකද යාගේ විවෘතාර්ථකේ එක දිගට තියාගන්න ඕනේ හින්දා. එතනින් පස්සේ බොහොම අමාරු නායක වෙනස් කරන්න. අපි කියන්නේ මෙතනදී මේ දේශපාලන සංස්කෘතිය ගොඩනගාලුවාට පස්සේ කවුරු බලයටපත් වුණත් කමන්නේ නැහැ. අපි පෙනී ඉන්නේ මේ දේශපාලන සංස්කෘතිය මේ රටේ ස්ථාපිත කරන්න ඒක ඒ වගේම ෆික්ස් කරන්න. ඒක පදනම් කරන්න. ඒ වෙනුවෙන් අපි මෙතන ඉන්නවා ආණ්ඩුවේ වැරදි තියෙනවා අපි ආණ්ඩුවේ වැරදි අඩුපාඩුකම් විවේචනය කරනවා අන්න අර දේශපාලන සංස්කෘතිය උල්ලංඝනය වෙන තරම් කොහේ හරි තිබුණොත් අපි මේ විවේචනය ආණ්ඩුවට ගේනවා. ඒ වගේම අපි මෙතනදී කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවි මේ දේ කරන්න අපි සමුළුවක් ඇඳවලා තියෙනවා මාර්තු 16 වෙනිදා. මේ සියලු දෙනාටම අපි එදාට නිකුත් කරනවා අපේ තියෙන අදහස මොකක්ද කියලා. මේ අදහස වෙනින් ඔයා පෙනී ඉන්න එදාට එන්න අපිත් එක්ක එකතු වෙන්න ස්වාධීන උරුමයක් තියෙන ඒ වගේම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න එතනින් පටන් අරගෙන අනිත් ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න දේශපාලන ප්‍රශ්න අනිකුත් ප්‍රශ්න ඒ ඔස්සේ අපි පෙළගස්සමු. ඒ ඔස්සේ පෙළ ගැහිම සඳහා ආර්දනා කරමින් මම මෙහෙට වෙනවා ස්තුතියි.